ඔයා දෙයක් කරගන්නේ ඔයා පාවිච්චි වෙලාද? එහෙම නැත්නම් ඔයාගේ ඇත්තටම තියෙන ටැලන්ට් එකෙන්ද? ගොඩාක් අය Tamanට ඉස්සරහට යන්න ඕන නම් පාවිච්චි වෙන එක තමයි කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ ශරීරය විකුණනවා. කාන්තාවක් වුණාම එහෙම වෙන්න ඕනේද ඇත්තටම? සමහර ශේෂ්ත්‍ර තියෙනවා ඉස්සරහට යන්න නම් තමන්ගේ නමක් හදාගන්න නම් තමන් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පාවිච්චි වෙන වෙලාවල්. කියන්නේ ලිංගික අල්ලස් කියන්නේ. එහෙම දෙන්න වෙන වෙලාවල් තියෙනවා ඇත්තටම සමහර ශේෂ්ත්‍රවල. මම මේක හරි කියනවා නෙවෙයි. එහෙම දෙන එක හරි කියනවා නෙවෙයි. නමුත් ඉතින් ඇත්තටම ඒ වගේ හරිම කනගාටුයි එහෙම. ඒ වගේ කාන්තාවකකින් එහෙම ඉල්ලීම් කරලා එයාගේ දක්ෂතාවයට නැතුව ඒ වගේ අවස්ථාවන් දෙන එක ඒ තැනට කාන්තාවක් වත් කරන එක පිරිමි හිතන්න ඕන කොච්චර හොඳ හරි දෙයක්ද කියන දේ. අනිත් එක සමහර කාන්තාවෝ ඉන්නවා හරිම ආසයි. තමන්ගේ ශරීරය පෙන්නලා විකුණලා තමන්ට දේවල් ලබා ගන්න. ඒක තමන්ගේ කැමැත්තෙන්මයි කරන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි මම ඒක කරන්නේ මගේ කැමැත්තෙන්නේ මගේ ශරීරයනේ. එහෙම කියලා. නමුත් ඒක මේ සමාජයේ පිළිගන්න දෙයක්ද? ඒක සමාජ සම්මත දෙයක්ද මේ ලිංගික අල්ලස් දීලා දෙයක් කරගන්නවා කියන එක? ඒකට දැන් අපි කොච්චර සමාජයේ පෙනී සිටියත් අපි ජනප්‍රිය වුණා කියමු. ගොඩක් ජනප්‍රිය වෙලා අපි හොඳ ලක්ෂරි ලයිෆ් එකකුත් අපිට ලැබෙනවා. ඒ වුණාට ඉතින් අපේ හෘද සාක්ෂිය දන්නව නේද? මම මේ තැනට ආවේ මගේ දක්ෂතාවය නෙවෙයි මගේ ශරීරය මේ විකුණලා කියලා. එතකොට ඔයාට ඔයා ගැන සතුටක් දැනෙනවද? ඇත්තටම සතුටුද ඔයා ගැන? එතකොට දැන් අපේ හෘද සාක්ෂියට අපිට බොරු කරන්න බෑනේ. අපි කොච්චර වැරදි දේවල් කරත් සමාජයේ ඉස්සරහ කොච්චර හොඳ විදිහට පෙනී සිටියත් අපේ හෘද සාක්ෂිය අපිට දඬුවම් දෙනවා. ඒතකොට ඔයාගේ හිතට මේ සතුටක් දැනෙනවද? මේ මට මෙච්චර ලොකු වාහනයක් තියෙනවා මම මෙච්චර ලක්ෂරි ගයක් තියෙනවා මම ජනප්‍රියයි මේ ඒ වුණාට ඉතින් ඇත්තටම ඔයාලට මේ දේවල් ලැබුණේ කොහොමද? ඔයාගේ දක්ෂතාවයට නෙවෙයිනේ. ඔයාලට සතුටු වෙන්න පුළුවන් දෙයකට ඔයා ගැන. සමහර වෙලාවට ඇත්තටම ඒ වගේ මේ ලිංගික අල්ලස් දෙනවා කියන දේ එතනින් ඒක නොදුන්නාම අපිට ගොඩක් දේවල් අහිමි වෙනවා. සමහර අවස්ථාවලින් අපිට අයින් වෙන්න වෙනවා. මට පෞද්ගලිකව මෙහෙම වෙලා තියෙනවා. සමහර තැන්වලින් මම අයින් වෙලා තියෙනවා. මට එතකොට ගොඩාක් මගේ පෞද්ගලිකව මට අවාසි වෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඉතින් මට කොච්චර අවාසි වුණත් මට මං ගැන සතුටක් තියෙනවා. මම කාටවත් පාවිච්චි උනේ නෑනේ. පාවිච්චි වෙලා නෙවෙයිනේ මම මෙහෙම ඉන්නේ. අන්න ඒ ගැන මට සතුටක් තියෙනවා ඇත්තටම. ඉතින් ඒ නිසා මම මේ කාන්තාවන්ට කියන්නේ තමන් පාවිච්චි වෙන්න එපා. යූස් වෙන්න එපා ඒ බිරිමින්ට. ජනප්‍රිය වෙන්නද අරවද මේවද සල්ලි වලටද එහෙම කියලා පාවිච්චි වෙන්න එපා. තව දෙයක් තියෙනවා. ඔයා ලිංගික අල්ලස් කියන එක ආදරයමුවාවෙන් එන්නත් පුළුවන්. එයාලා මුලින්ම කියන්නේ මේ ඔයා මාත් එක්ක රූම් එකකට එන්න මම ඔයාට මෙච්චර ගාණක් දෙනවා. එහෙම නෙවෙයි. ඉස්සෙල්ලම කියන්නේ මේ මම ඔයාට ආදරෙයි මම ඔයාට හරි කැමතියි කියලා ඔයාව වර්ණනා කරනවා. ඒකට ඉතින් අර අහු වෙනවනේ. මෙයා මට ආදරේ ඇති මේ ආදරේ නිසායි මෙයා මේ එන්නේ. එහෙම කියලා. ඊට පස්සේ ආදරේ නිසා තමන්වත් දන්නේ තමන් පාවිච්චි වෙලා කියලා. අන්තිමට තමයි තේරෙන්නේ දෙයියනේ මම මේ පාවිච්චි වෙලා ඉන්නේ මේ මනුස්සයාට කියලා. ගොඩක් අයට ඔය ගොඩක් කාන්තාවන්ට ඔය ඕක වෙනවා. ඒකයි මම කියන්නේ මේ අර පරිස්සමින් ගමනක් යනවනම් යන්න මේ කාන්තාවක් වුණා කියලා තමන් ලස්සනයිද තමන්ගේ ශරීරය ඒ දේවල් මේ දීලා ඉවර වෙලා තමන්ට දෙයක් කරගන්න එපා. ඒක වගේ ක්වොලිටි එකට හොඳ නැහැ. එහෙම කරන්න එපා. ඔයා හොඳ මේ
ක්වොලිටි එකට ඉඳලා මේ හිමීට ගමනක් යන්න. මේ හදිසි වෙන්න එපා. හදිසි වෙන්න කියලා මේ Taman නැති වෙන්න එපා. ඇත්තටම ලස්සන ගමනක් යන්න. ලස්සනට අර හොඳ විදියට යනවා කියන්නේ හොඳ විදිය ගමනක් යන්නකො හිමීට. එකපාරට එක රැයින් ජනප්‍රිය වෙන්න කියලා Taman පාවිච්චි වෙන්න එපා. යූස් වෙන්න එපා කවදාවත්.